සුබ දවසක් ළමයි ඔයාලා හැමෝටම. අද මේ වීඩියෝ එක බලන ඔයාගේ ෆෝන් එකේ Facebook app එක තියෙනවා නම් මේ වීඩියෝ එක බලලා ඉවර වෙද්දී ඔයත් අනිවාර්යෙන් මාසයකට ලක්ෂයක් වගේ ඉන්කම් එකකට යන්න පුළුවන් කෙනෙක් වෙනවා. ඒක අනිවාර්යෙන්ම මම ඔයාලට රෙකමන්ඩ් කරනවා. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු අද වීඩියෝ එකට. ලක්ෂක ඉන්කම් එකකට යන්න බලාගෙන මේ වීඩියෝ එක බලන ඔයාලා හැමෝම නැවත තවක් සාදරයෙන් පිළිගන්නවා. එහෙනම් ළමයි අපි වැඩි කතා නැතුව අද වැඩේට යමු. ඉතින් ඔයාලා මේ ටයිටල් එකේ පේනා වගේම අද අපි කතා කරන්න යන්නේ කොහොමද Facebook එකෙන් සල්ලි හොයන්නේ, ඒ වගේම කොහොමද Facebook එකෙන් ලක්ෂයක වගේ monthly income එකකට යන්නේ කියලා. ඉතින් ළමයි මම මෙතනදී විශේෂයෙන්ම කියන්න ඕනේ මේක තමයි මේ third video එක, ඒ කියන්නේ part 3 video එක. මීට කලින් අපි part 1 සහ part 2 video දෙකක් ගෙනාලා තියෙනවා. මෙන්න මේ මුදල් ඉපීම සම්බන්ධයෙන් මෙන්න මේ social media පාවිච්චි කරලා. මම ඒ වීඩියෝස් දෙකේම ලින්ක් අපි දාලා තියෙනවා පළවෙනි කමෙන්ට් එකේ වගේම description එකේම. අනිවාර්යෙන් ඔයාලා මේ වීඩියෝස් බලන්න. පළවෙනි වීඩියෝ එකත් මේ විදිහ 40000කට වැඩි ප්‍රමාණයක් බලලා තියෙනවා. ඔයාලා පුළුවන් මේ වීඩියෝස් දෙක බලලා idea එකක් ගන්න. හැබැයි ඔයාලා මේ තුන්වෙනි වීඩියෝ එක බලද්දී මම ඔයාලට මේ වීඩියෝ වලින් කියපු දේ සරලවම idea එකක් කියන්න. අපි මෙතෙන්දි කතා කරන්නේ මෙන්න මේ Facebook monetization සම්බන්ධයෙන් නෙමෙයි. ඔයාලේ Facebook monetization කියන එකත් හරහා ඒ වගේම කියන්නේ Facebook monetization ගන්නවා කියන එක එක පැත්තක්. මම කියන්නේ මේ Facebook එකේ marketplace එක පාවිච්චි කරලා කොහොමද මුදල් උපයන්නේ කියලා. ඉතින් අපි මෙතෙන්දි කතා කරන්නේ reselling ගැන. පළවෙනි සහ දෙවෙනි වීඩියෝ වලදී අපි ඒක ගැන කතා කරා. ඒ කියන්නේ reselling කියන්නේ මොකක්ද? ඒ කියන්නේ reselling වලින් ඒකේ බේසික්, ඒ කියන්නේ ඒකේ මූලික අවබෝධය අපි ඔයාලට පළවෙනි වීඩියෝ එකෙන් දුන්නා. ඒ වගේම අපි reselling ඔයාලා මුදල් උපයන විදිය, ඒක WhatsApp පාවිච්චි කරන විදිය අපි දෙවෙනි වීඩියෝ එකෙන් ඔයාලට කියලා දුන්නා. සහ අපි අද මේ තුන්වෙනි වීඩියෝ එකෙන් කියලා දෙන්නේ ඔයාලේ WhatsApp එකට විතරක් සීමා වෙලා මුදල් උපයපු reselling කොහොමද Facebook කරහා Facebook එකට අරන් ඇවිල්ලා Facebook එකෙන් වැඩි මුදලක් උපයන්නේ කියලා. ඉතින් ඔයාලා මේකට 100% මම රෙකමන්ඩ් කරලා කියන මේ වීඩියෝ එක පොඩ්ඩක් පරක් වුණා ඔයාලට ගේන්න. හැබැයි ඔයාලා මේ marketplace method එක පාවිච්චි කරලා ඔයාලා හොඳ ඉන්කම් එකක් ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක අලුතෙන් බලන කෙනෙක් නම් පළවෙනි සහ දෙවෙනි වීඩියෝස් බැලුවේ නැති කෙනෙක් නම් එයාලට වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. ඒ වුණාට මම ඔයාලට සරලවම බේසික් මූලික අවබෝධයක් දෙන්නම් පළවෙනි වීඩියෝස් වලදී අපි මොකද්ද කතා කරේ කියලා. අපි මෙතෙන්දි කතා කරන්නේ reselling කියන දේ. reselling කියන්නේ මෙහෙම දෙයක්. ඔයා කිසිම මුදලක් යොදවන්නේ නැතුව, අපේ වචනයෙන් කියනවා නම් තඹ සතයක් වියදම් කරන්නේ නැතුව ඔයාට පුළුවන් තව කෙනෙක්ගේ භාණ්ඩයක් විකුණලා ලාභයක් ගන්න, කමිෂන් එකක් ගන්න. ඒක රුපියල් 100ක් 200ක් රුපියල් 1000ක් 2000ක් ඒක ඔයාලට කැමති ගාණක් තියාගන්න පුළුවන්. එක්සැම්පල් එකක් විදිහට මම ඔයාලට කියන්න. මම ඔයාලට මෙතනදී ෂොප් එකක් හඳුන්වලා දෙනවා. ඒ ෂොප් එකෙන් දවස ගානේ ඔයාලට අයිටම් දානවා. ඒ අයිටම් ඔයාලට කරන්න තියෙන්නේ කමිෂන් එකක් තියාගෙන ඔයාගේ WhatsApp status, ඔයාගේ Facebook, ඔයාගේ TikTok එකට දාන්න. ඔයාලට කැමති කමිෂන් එකක් තියාගන්න පුළුවන්. එක්සැම්පල් එකක් විදිහට ගත්තොත් එයාලා වොච් එකක් දානවා. ඒ වොච් එකේ ෆොටෝස් දානවා, විස්තරයක් දානවා. ඒ කලර් එක, ප්‍රයිස් එක, බ්‍රෑන්ඩ් එක දානවා. ඔයාලට කන්ති මේ ෆොටෝස් ටික ඩවුන්ලෝඩ් කරගත්තා. ඒ වොච් එක රුපියල් 800ට දාලා තිබ්බොත් ඔයාලට පුළුවන් මේක රුපියල් 1000ට සෙල් කරන්න, රුපියල් 1500ට සෙල් කරන්න, රුපියල් 2000ට සෙල් කරන්න. හිතන්න රුපියල් 700ට දාපු වොච් එකක් ඔයා රුපියල් 1500ට සෙල් කරොත් එහෙම ඔයාලට රුපියල් 800ක ප්‍රොෆිට් එකක් තියෙනවා. අන්න ඒ විදිහට ඔයාලට පුළුවන් මේකෙදි හොඳ ප්‍රොෆිට් එකක් ගන්න, හොඳ ඉන්කම් එකක් ගන්න පුළුවන්. මේ වැඩේ කරන ඔයාලා තමයි තුන්වෙනි බැච් එක. ඉතින් ඔයාලට පුළුවන් අපිත් එක්ක එකතු වෙලා සාර්ථකව මේ වැඩේ කරගෙන යන්න. ඔයාලට විශ්වාස සම්බන්ධ ගැටලුවක් තියෙනවා. ඔයාලට payments proof මේ හැමදේම පෙන්වන්න පුළුවන්. ඔයාලට ඕනි වෙලාවක කතා කරන්න WhatsApp නම්බර් එකක් අපි දාලා තියෙනවා. ඒ වගේම අපේ WhatsApp channel එකට join වෙන්න ඕනි එකත් දාලා තියෙනවා පළවෙනි කමෙන්ට් එකේ. ඔයාලා මේ වැඩේ set නම් දැන් මම okay කියලා message එකක් දාන්න යන්න. එහෙනම් අපි යමු Facebook කරහා කොහොමද ඔයාලා වැඩි ඉන්කම් එකක් උපයන්නේ කියලා. ඉතින් පළවෙනි පාර වීඩියෝ එකක් බලන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයාලා first වීඩියෝ දෙක බලලා එන්න. ඒ වගේම අපිත් එක්ක reselling කරන්න යන කෙනෙක් නම් ඔයාලට පුළුවන් මෙන්න මේ marketplace option එක හරහා මුදල් උපයන්න පටන් ගන්න. ඔයා මේ විදිහට marketplace එකට item දැම්ම නම් ඔයාගේ item sell වුනේ නැත්නම් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක බලලා ඔයා මෙච්චර කල් දාපු marketplace එකෙම හොඳ ඉන්කම් එකක් ගන්න, අනිවාර්යෙන් orders ගොඩක් ගන්න තත්ත්වයට පත් කරගන්න පුළුවන්. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. හරි ළමයි, ඔයාලා මේ විදිහට Facebook app එකට ආවට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. හරි. දැන් මෙතනදී ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට Facebook කියලා තියෙද්දි ඔයාලට බලා ගන්න පුළුවන් ඔයා Facebook app එකේ එද්දි මෙතන වම් පැත්තේ මේ Facebook කියලා තියෙන දේ වම් පැත්තේ ඉරි කැල තුනක් තියෙනවා. මෙන්න මේක ඔයා ටච් කරගන්න ඕන. හරිද? මේ විදිහට ටච් කරගත්තට පස්සේ ඔයා මේ වගේ තැනකට එනවනේ. මෙන්න මෙතනදී ඔයා කරන්න ඕනේ මෙතනදී see more කියලා තැන. මෙන්න මේ see more කියන එක ටච් කරගන්න. හරි. ටච් කරගත්තට පස්සේ ඔයාලා මෙන්න මේ විදිහට පොඩ්ඩක් පල්ලෙහාට එන්න. පල්ලෙහාට ආපුවම මෙතන ඔයාලට හොයාගන්න පුළුවන් එම් අකුරෙන් පටන් ගන්න marketplace කියලා තැන. මෙන්න මේක. හරියටම ගත්තොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් වේවි marketplace කියලා මේ විදිහට පොඩි shop එකක
ඉමේජ් එකක් තියෙන මෙන්න මේ විදිහට මාකට් ප්ලේස් කියලා තියෙනවා. මෙන්න මේක ඔයාලා ටච් කරගන්න ඕනේ. හරි ළමයි මේ වෙද්දි දැන් ඔයාගේ Facebook app එකේ මාකට් ප්ලේස් කියන ඔප්ෂන් එකට ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මෙතනදී තමයි අපි ඔයාගේ item sell කරලා ඔයාගේ භාණ්ඩ වැඩිපුර විකුණ ගන්න පුළුවන් මෙන්න මේ ඔප්ෂන් එක පාවිච්චි කරලා. ඉතින් මේ වෙද්දි මාකට් ප්ලේස් යූස් කරලා orders ගන්න කට්ටියත් ඇති. ඒ වගේම මේ වෙද්දි තමයි මාකට් ප්ලේස් එක හදාගෙන නැතුව කට්ටිය ඇති. ඉතින් මේ දෙගොල්ලන්ටම තමයි මේ වීඩියෝ එක ගෙනාවේ. මාකට් ප්ලේස් එක මේ විදිහට හදලා නැත්නම් ඒ කියන්නේ මාකට් ප්ලේස් එක කරා සෙල් කරලා නැත්නම් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එකෙන් පස්සේ සෙල් කරන්න පටන් ගන්න වැඩියෙන් orders ගන්න. ඒ වගේම මාකට් ප්ලේස් එක හරහා මෙච්චර කල් orders ගත්ත අයට මේ කියන්නේ ඔයාලට වැඩිපුර ඔයාලගේ සේල් එක වැඩි කරගන්න පුළුවන් තවත් tricks and tips ටිකක්. මෙන්න මෙතන මේ විදිහට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ අපි ඔයාලට දෙන item වගේම කට්ටිය මේ විදිහට item sell වෙන්න දාලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් විවිධ price යටතේ මේ විදිහට එක item ඔයාලට බලා ගන්න පුළුවන් sell කරන්න දාලා තියෙනවා. ඔයාලා වගේම sellersලා තමයි මේ ඉන්නේ. හරි. මෙතනින් දැන් මම ඔයාලට කියලා දෙන්නම් ඔයා කොහොමද මේකේ හරියට භාණ්ඩයක් sell කරන්න දාන්නේ කියලා. මෙන්න මෙතනදී ඔයා කරන්න ඕනේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ මාකට් ප්ලේස් කියන තැන sales සහ categories කියලා තියෙනවා. මෙන්න මෙතනවා මේ sell කියන තැන touch කරගන්න ඕනේ. හරි. ඒ විදිහට touch කරාට පස්සේ දැන් මම මේ කැමරා එක පොඩ්ඩක් පල්ලෙහාට ගන්නවා. ඔයාලට මෙන්න මෙතන තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් වේවි. මෙන්න මෙතන තියෙනවා create new listing කියලා තැනක්. මෙන්න මෙතන මේ create new listing කියලා දැන් අපි මෙන්න මෙතන මේ තියෙනවා බලා ගන්න පුළුවන් create new listing කියන තැන items vehicle properties for sale or rent. අපිට ඒක වැදගත් වෙන්නේ අපි දැන් මෙතන භාණ්ඩයන් සෙල් කරන්නේ. එතකොට ළමයි ඔයාලා මෙන්න මෙතන ටච් කරගන්න ඕනේ මේ items කියන එක. ඔයාලා මම මේ කියන විදිහටම කරන්න. හරි. ඔන්න දැන් අපි හරිම තැනට ඇවිල්ලා තියෙනවා. දැන් අපි මෙතනින් පස්සේ අපේ item එක නිවැරදිව Facebook එකේ මාකට් ප්ලේස් එකට දාලා වැඩියෙන් orders ගන්න තමයි හදන්නේ. මෙතනින් පස්සේ මම ඔයාලට කියලා දෙන හැමදේම ගොඩක් වැදගත්. ඒ නිසා අනිවාර්යයෙන්ම හොඳට අහන්න ඉන්න. අපි දැන් කරන්න යන්නේ අපි නිවැරදිව අපේ WhatsApp channel එකට එහෙම නැත්නම් ඔයාගේ WhatsApp group එකට අපි දාන item එක නිවැරදිව ඔයාගේ Facebook එකේ market place එක හරහා වැඩි audience එකකට කොහොමද මේක අරයි යන්නේ කියලා තමයි දැන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ. හරි. මෙතනදී ඉස්සෙල්ලාම ඔයාලට බලා ගන්න පුළුවන් මේ දෙන add photos කියලා. මේ add photos කියන තැනින් ඔයාලට පුළුවන් ළමයි අපි දාන channel එකේ දාන දින item එක photos දාන්න. මේක උපරිම item එකේ photo 10ක් වෙනකන් දාන්න පුළුවන්. අපි ඉස්සෙල්ලාම දැන් කරමු අපේ WhatsApp channel එකට යමු. හරි. මම මේ විදිහට දැන් අපේ resell with LNS channel එකට ඇවිල්ලා මෙන්න මේ item එක තෝරගත්තා. අද දවසේදී මේක sell කරන්න. ඉතින් මේක දාලා තියෙන රුපියල් 890ට අපි බලමු මේක sell කරන්නේ කොහොමද කියලා නිවැරදිව market place එක තුල. හරි. ඉස්සෙල්ලාම කරන්න මෙන්න මේ photos දෙක ඔයාගේ gallery එකට save කරගන්න ඕනේ. මෙන්න මෙතනදී ඔයාලට පුළුවන් මේ photo එකක් උඩ touch කරලා මෙතනදී download බටන් එක මෙන්න මේක පේන ඇති ඔයාලට මෙන්න මේක ඩවුන්ලෝඩ් බටන් එක ටච් කරගන්න. හරි. ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි මේක මේ විදිහට saved successful කියලා වටන මම පොඩ්ඩක් zoom out කරලා පෙන්නන්න. ඊට පස්සේ මම මේ image එකත් මේ විදිහට ගිහිල්ලා අන්න අර බටන් එකම ටච් කරගන්නවා. ඉතින් ඔයාලට බලා ගන්නවා යටි වටන saved successfully කියලා. මම නැවත zoom කරන්න. මෙන්න මේ විදිහට ඉස්සෙල්ලාම photos දෙක download කරගත්තට පස්සේ මේ වැඩේ සාර්ථකයි. ඊළඟට ඔයා මෙන්න මේ අපි දාලා තියෙන විස්තරේ copy කරගන්න ඕනේ. ඒක copy කරගන්නේ ළමයි ඔයාලා මෙන්න මේකට touch කරන් ඉන්න. මේ විදිහට ඔයාලට පේනවා මෙන්න මේ විදිහට ටිකක් touch කරන් ඉන්න. ටච් කරන්න ඉද්දී ඔයාලට මෙන්න මෙතන දකුණු පැත්තේ ඩොට් තුනක් මතුවෙනවා. මෙන්න මේ ඩොට් තුන ටච් කරලා මෙන්න මෙතන දෙවෙනියට තියෙන කොපි කියලා. ඔයාලා දකින්න ඇති මේක ටච් කරගෙන හිටියා දකුණු පැත්තේ ඩොට් තුන ටච් කරා මේ විදිහට කොපි කරගත්තා. ඔන්න ඔයා දැන් මෙන්න මේ අපි දාලා තියෙන විස්තරේ සාර්ථකව කොපි කරන් තියෙන්නේ. ඊළඟට ඔයා කරන්න ඕනි ආපහු ඔයාගේ Facebook app එකට යන්න. මෙතනින් මේක මිනිමයිස් කරලා ඉවරලා ඔයාගේ Facebook app එකට මේ විදිහට ආපහු යන්න පුළුවන්. Facebook app එකට ඇවිල්ලා ඉස්සෙල්ලාම අපි දාගත්ත photos දෙක upload කරගමු. ඉතින් photos දෙක upload කරගන්න මෙන්න මේ add photos එකේ දැන් touch කරගන්න. ඊට පස්සේ මම මේ විදිහට gallery එකෙන් select කරලා මගේ photos දෙක මෙතනින් add කරගන්නවා. ඊට පස්සේ මම next කියලා button එක touch කරගන්නවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි මේ photos දෙක මේ විදිහට add වෙලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට මේ photo එකක් උඩ touch කරලා ඉවරලා ඔයාලට මේක edit කරගන්න වගේ පුළුවන්. එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට තමයි photos දෙක add වෙලා තියෙන්නේ. ඉතින් මේ විදිහට ඔයාලට photos 10න් දෙකක් තමයි දැන් upload වෙලා තියෙන්නේ. photos 10ක් වගේ upload කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මෙතන title එක, price එක, category, condition මේ වගේ දේවල් fill කරන්න තියෙනවා. ඉතින් අපි ඒක fill කරගමු පස්සේ ඊට කලින් ඔය කරන්න ඕනේ මෙන්න මේ description කියලා තියෙන. මෙන්න මෙතන touch කරගන්න. touch කරලා මෙන්න මෙතන පොඩ්ඩක් ඔයා touch කරගෙන ඉන්න. අන්න ඒ විදිහට ටච් කරන්න ඉද්දී ඔයාලට paste කියලා බටන් එකක් මතුවේවි. ඔයා මෙන්න මේ paste කියන බටන් එක උඩ ටච් කරගන්න ඕනේ මම දැන් පෙන්නන විදිහට. අන්න ඒ විදිහට ටච් කරගත්තාම ඔයාලට බලා ගන්න පුළුවන් වේවි අපේ විස්තරේ. අර item එකට අදාළ විස්තරේ ඔයාලට පේන ඇති මේ description කියන තැනට වැටෙනවා. අපි ඒක copy කරගත්තනේ කලින්. ඒ copy කරගත්ත එක මෙන්න මේ විදිහට වැටලා තියෙනවා. මෙන්න මෙතනින් ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මේ price කියන එකත් ඔයා දැන් වෙනස් කරගන්න ඕනේ. දැන් මේක අපි 890ට දැම්මා නම් දාලා තියෙන 890ටනේ. දැන් ඔයා මේක ඉස්සල්ලාම රීසලින් පටන් ගත්ත කෙනෙක් නම් රුපියල් 100ක් 200ක් වගේ තියාගන්න. ඒ කියන්නේ 890 කියන්නේ 990 1090ක් වගේ තියාගන්න.
ඉතින් මම මේ 891 දාගන්නවා 1200යි කියලා. මේ විදිහට 1200යි කියලා දාගන්න. එතකොට 890යි 900 රුපියල් 10යි. එතකොට 310ක ප්‍රොෆිට් එකක් තියාගෙන මම මේක 1200යි කියලා දාගන්න. දාලා මම ඊට පස්සේ කන්නේ මේකේ මාතෘකාව මේ විදිහට කොපි කරගන්නවා. මෙන්න මේ කොපි කරගන්න ඉතින් මම කියලා දෙන්න. මෙන්න මේකට ටච් කරන්න ඉන මාතෘකාව උඩ. ඊට පස්සේ මෙහෙම එකක් එනවනේ. මෙන්න මේ දෙපැත්තේ නිල් පාට කැලි දෙකේ මේක ටච් කරගෙන දෙපැත්තට ඇදලා ඉවරලා මෙහෙම මේක නිල් පාට කරගන්න. සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ ඔන්න මේක කොපි කරලා මෙන්න මේ විදිහට උඩට ගිහිල්ලා මේ ටයිටල් කියන තැන එකපාරට ටච් කරලා අයත් මේ විදිහට ටච් කරගෙන ඉඳලා මෙන්න මේ පේස්ට් කියන බටන් එකට මතු වුණාම ඒකට ටච් එකක් දෙන්න. අන්න දැක්කද? මේ විදිහට ඒකත් අපිට මේක මෙතන පේස්ට් කරගන්න පුළුවන් වුණා. මේක සාමාන්‍යයෙන් ඉතින් WhatsApp පාවිච්චි කරන normal කෙනෙක් නම් දන්නවා. ඉතින් WhatsApp සාමාන්‍ය social media වල ඉන්න කට්ටිය මේවා දන්නවා. මම අර කියලා දෙන්නේ බැරිම කෙනෙක්ට උනත් මේක දැනගන්න ඕන නිසා. ඒ හින්දා මේ දන්න කට්ටිය නිකන් කමෙන්ට් දාගෙන යන්න එපා. මේවා අපි දන්නවනේ මෙහෙමයි කියලා. මොකද බැරිම කෙනා වුණත් මේ වැඩේ කරලා නැගිටින්න ඕන හින්දා අපි හැමෝම සපෝට් කරගෙන මේ වැඩේ ගොඩ යන්න ඕන හින්දා තමයි හැමෝම ගොඩ යන්න ඕන හින්දා තමයි A to Z බින්දුව ඉඳන් ඔයාලට හැමදේම කියලා දෙන්නේ. හරි. මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් අපි මේ විදිහට ටයිටල් එක දාගත්තා. මෙතන ප්‍රයිස් කියලා තියෙනවා. මේක ඔයාලට මේ ප්‍රයිස් කියන තැන 1200 කියන එක කොපි කරගන්නත් පුළුවන්. නැත්නම් මෙතෙන් ටයිප් කරගන්නත් පුළුවන්. මම ලේසියට ටයිප් කරගන්න 1200 කියලා. කැටගරි එක ඔටෝ සිලෙක්ට් වෙලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා සිලෙක්ට් කරගන්න ඕනේ. ඉතින් ඔයාලට තේරෙනවනේ බාණ්ඩයත් එක්ක. ඔයා සාමාන්‍යයෙන් බියුටි ප්‍රොඩක්ට් එකක් දානවා බියුටි කියන එක සිලෙක්ට් කරගන්න පුළුවන්. බෑග් එකක් වගේ දානවා වුමන්ස් ඇන්ඩ් බෑග් කියන එක සිලෙක්ට් කරගන්න පුළුවන්. ඒ වගේ ඔයාලට මෙතනින් කැමති එක සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් මෙතන මම සිලෙක්ට් කරන්න යන්නේ ඔටෝ සිලෙක්ට් වෙලා තියෙන එක. ඊට පස්සේ ළමයි අහන්නේ මෙතන කන්ඩිෂන් කියන එක. මේ කන්ඩිෂන් කියන එක ඔයා අනිවාර්යයෙන්ම දාගන්න මෙතන නිව් කියන එකට. මම පොඩ්ඩක් zoom out කරන්න. හරි. මෙන්න මෙතන අනිවාර්යෙන් නිව් කියන එකට දාගන්න. මොකද අපේ හැම ප්‍රොඩක්ට් එකම අපි බ්‍රෑන්ඩ් නිව් දෙන ඒවානේ. යූස් කරපු ඒවා නැහැ. ඒ නිසා මෙතන නිව් කියන එකට දාගන්න. හරි. මේ විදිහට දාගත්තට පස්සේ මෙන්න මේ ඩීටේල්ස් ටික විතරක් හොඳටම ප්‍රමාණවත් ෆොටෝස් ඇඩ් කරගත්තා. අපි ටයිටල් එක ඇඩ් කරගත්තා. ඒ වගේම ප්‍රයිස් එක, ඒ වගේම කැටගරි, කන්ඩිෂන් මේ දේවල් ටික අපි ඇඩ් කරගත්තා. හරි. ඊටත් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට පල්ලෙහාට එද්දී මෙන්න මෙතන ඔයාලා මෙන්න මේ බ්‍රෑන්ඩ් කියලා තියෙනවා. ඊට යටින් ඔයාලට දකින්න ඇති ඇඩිෂනල් ඔප්ෂන් කියලා එකක් තිබ්බා. ඒක දැන් මගේ මේ වෙලාවේ පෙන්වන්නේ නැහැ. ඔයාලා ඇඩිෂනල් ලිස්නින් ඔප්ෂන් කියලා එකක් තිබ්බොත් ඒක ටච් කරගන්න ඕන ළමයි. දැන් මම මෙතන ඒක ටච් කරගත්තා. ඒක මට ඔයාලට වීඩියෝ එකේ පෙන්වන්න බැරි වුණා. ඊටත් පස්සේ වැදගත්ම දේ තමයි මෙන්න මෙතන ලොකේෂන් ශ්‍රී ලංකා කොළඹ තියාගන්න ටැග් එක. මෙන්න මේ ටැග් එක ඔයාලා මෙතන ටැග්ස් 20ක් දාන්න පුළුවන්. මේක කවුරුත් කරන්නේ නැති වැඩක් ගොඩක් දුරට. මේ ටැග් 20 ඔයාලා අනිවාර්යෙන් දාගන්න. දැන් එක්සැම්පල් එකක් විදියට ඔයාලා මේකෙන් දාගන්න පුළුවන්. දැන් මේක easy spin cutter කියලා නේද? ඔයාලා මේකට දාගන්න පුළුවන්. මෙන්න මේ විදියට මම දැන් දාන්න. spin cutter කියලා දාගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මේ විදියට enter කරගන්න. දැක්කද මේ ටැග් එක ඇඩ් වුණා. ඊටත් පස්සේ මම දාගන්න අපහව් cutter. ඊට පස්සේ kitchen මේක kitchen එකට ගන්න එකන්නේ. ඊට පස්සේ අපි දාගන්නවා ග්‍රයින්ඩර් මේ වගේ ළඟින් යන වචන. ඒ කියන්නේ කට්ටිය සර්ච් කරන වචන තමයි මෙතන දාන්න ඕනේ. මේ වචන තමයි කට්ටිය සර්ච් කරන්නේ. හරිද? ඉතින් මේ වගේ බ්ලෙන්ඩර් ඊට පස්සේ මම අපෝ දාගන්නවා vegetable cutter මේ විදිහට වචන ටිකක් දාගන්නවා ළමයි. අපි මේවට කියන්නේ tags කියලා. ඉතින් ඔයාලත් මේ tags ටික අනිවාර්යෙන් දාගන්න. ඒකත් එක්ක තමයි ඔයාගේ listing එක ප්‍රොමෝට් වෙන්නේ. ඒ කියන්නේ ඔයාගේ listing එකේ තියෙන item එක sell වෙන්න තියෙන ප්‍රවණතාවය ගොඩක් වැඩි වෙන්නේ. මේ SKU කියන එක අවශ්‍ය නැහැ. මෙන්න මේක දාගත්තා නම් ගොඩක්ම ප්‍රමාණවත්. ඒ කියන්නේ මේ tags කියන එක අනිවාර්යෙන් දාගන්න. ඒක තමයි අපිට අත්‍යවශ්‍ය වෙන්නේ. ඊටත් පස්සේ ළමයි ඔයාලා කරන්න ඕන මෙතන මේ විදිහට දීලා මෙන්න මේ ටික මෙහෙම තියන්න. මේවා මුකුත් වෙනස් කරන්න ඕනේ නැහැ. මෙතන ඔයාලට මෙන්න මේ choose privacy settings කියන එක hide from friends දැම්මොත් එහෙම ඔයාගේ යාළුවන්ට මේක පෙන්වන්න නැති කරන්නත් පුළුවන්. මේ විදිහට මේක on කරන්නත් පුළුවන්, off කරන්නත් පුළුවන්. මේක on කරොත් එන්නේ ඔයාගේ යාළුවන්ට පේන්නේ නැහැ. මේක off කරොත් එන්නේ ඔයාගේ යාළුවන්ටත් මේ listing එක පේනවා. ඊට පස්සේ ඔයා මේක next කරගන්න. මෙන්න මේ next button එක touch කරලා හරි. දැන් මේ විදිහට next කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ marketplace එකේ තියෙන වාසිය තමයි ළමයි ඔයාලට මෙතනදී group 20ක මේක publish කරන්න පුළුවන්. ඔයාලා හොඳට බලා ගන්න. දැන් මම මේ join වෙලා තියෙන group. ඉතින් මේවා නම් සාමාන්‍ය e-money groups නේ. ඒතකොට ඔයාලට පුළුවන් මේක groups 20ක. ඉතින් ඔයා එකට කරන්න ඕනේ Facebook එකට ගිහලා buy and sell කියලා ගහන්න. ඒ විදිහට type කරගත්තට පස්සේ ඔයාලට groups ගොඩාක් එනවා. ඒ groups වල හොඳම active group 20කට join වෙන්න. දැන් මම මේ විදිහට ඔයාලට example එකක් විදිහට මේ group එකට දාන්න. මේ විදිහට social media marketing මේ වගේ example විදිහට group දෙක තුනකට මම දාගන්නවා. මේක සාමාන්‍ය ඒකට දාලා group එකක් නෙවෙයි. මම මේ විදිහට ඔයාලට දාලා පෙන්නන්න මේක කරගන්න ඕනේ හින්දා. ඒ විදිහට ඔයාලට group 20කට මේක publish කරගන්න පුළුවන්. දැන් මම මේක zoom out කරලා පෙන්නන්න මේ යට පෙන්නනවා. හරි. ඔයාලා මෙතන පේනවා දැන් publish කියලා button එක. මෙන්න මේ publish කියන button එක ඔයාලා touch කරගන්න ඕනේ.
ඔයාලට දැන් පේනවා මෙන්න මෙතන යට පබ්ලිෂ් කියලා බටන් එකක් තියෙනවා. මෙන්න මේ පබ්ලිෂ් කියන බටන් එක දැන් ටච් කරගන්න ඕනේ. දැන් ළමයි ඔයාලට පේනවා ඇති මේ විදිහට පබ්ලිෂ් කියන බටන් එක ටච් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට මෙන්න මේ මාකට් ප්ලේස් එකේ උඩින් ඔයා දාපු අයිටම් එක ඉන් රිවිව් කියලා කහ පාට ඩොට් එකක් පැනලා තියෙනවා. ඒ කියන්නේ මේක දැන් ඔයාගේ Facebook එක චෙක් කරනවා. ඒ කියන්නේ ඔයාගේ ලිස්ටින් එක Facebook එකෙන් චෙක් කරලා ඒක කිසිම ගැටලුවක් නැත්තම් මේක අප්‍රූව් කරනවා. ඒ කියන්නේ ඇක්ටිව් කරනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේක මම ටච් කරන්න. හරි ටච් කරාට පස්සේ බලා ගන්න පුළුවන් මෙන්න මේක Facebook එකේ පෙන්නන්නේ මෙන්න මේ විදිහට. ඔයාලට බලා ගන්න පුළුවන් අපි දාපු groups තුනෙත් මේ විදිහට පෙන්නනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට මේක ඩිලීට් කරන්නත් පුළුවන් මෙන්න මෙතන. හරිද? ඉතින් මේක තමයි ඉන් රිවිව් තියෙන්නේ. මම මේ විදිහට ලෝඩ් එකක් දැම්මා. හරි මේ විදිහට දැන් ඔයාගේ ලිස්ටින් එකක් ඒ වගේ මේ විදිහට ලිස්ටින් එක එක දැම්මට පස්සේ මෙතන උඩ පෙන්නන්නේ නැතිව යනවා. එතකොට ඔයාගේ ලිස්ටින් බලා ගන්න ඔයාලට පුළුවන් මෙන්න මෙතන ප්‍රොෆයිල් ලකුණක් තියෙනවා. මෙන්න මේ ප්‍රොෆයිල් ලකුණ උඩ ටච් කරගන්න. ටච් කරලා ළමයි ඊට පස්සේ ඔයාලා මෙතන දිහා selling කියන තැන your listening මෙන්න මේ your listening කියන තැන ටච් කරගන්න ඕනේ. හරි මේ විදිහට ඔයා ටච් කරගත්තට පස්සේ your listening කියන තැනට එනවාට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතනින් ඔයාලට ආපහු අලුතින් ලිස්ටින් එකක් දාගන්න පුළුවන්. අර කලින් වගේ මේක ටච් කරලා මෙතන අර one item කියන එක තැන ටච් කරලා ඉවරලා ඔයාලට පුළුවන් මේ විදිහට අපි කලින් දැම්ම විදිහටම දාන්න. ඒ වගේ මම මේක දැන් ඩිස්කාඩ් කරගන්නවා. අපි දාපු ලිස්ටින් එක මෙතන බලා ගන්න පුළුවන්. ඔයාලට මේ විදිහට the listening is being reviewed කියලා තියෙනවා. මේක තාම චෙක් කරන ගමන් තමයි තියෙන්නේ. මම මේක ඔයාලට දැන් පෙන්නන්න මේක චෙක් කරලා ඉවරලා මේක ඇක්ටිව් වුණාට පස්සේ පෙන්නන විදිය. හරි ළමයි මේ විදිහට ඔයාලා විනාඩි 10ක් වගේ ගිහලත් බලන්න මේක මේ විදිහට ඉන් රිවිව් කියලා තියෙන්නේ කියලා. මේක මේ විදිහට රිෆ්‍රෙෂ් කරාමත් ඔයාලට මේ ඉන් රිවිව් කියන එක බලා ගන්න හම්බ වෙනවා. මේක තාම ඇක්ටිව් වෙලා නැත්නම් ඔයාලා පුළුවන් මේ ප්‍රොෆයිල් අයිකන් එකට ටච් කරගන්න. ටච් කරගත්තට පස්සේ ආපහු මේ your listing කියන දේ ටච් කරගන්න. ඊටත් පස්සේ ඔයාගේ ලිස්ටින් එක මේ විදිහට available කියලා වැටලා listed කියලා date එක වැටලා තියෙනවා නම් ළමයි ඔයාලගේ listed එක මේ වෙද්දී 100%ක් සාර්ථක Facebook එකේ මාකට් ප්ලේස් එකේ පබ්ලිෂ් වෙලා තියෙනවා. ඒ වගේම Facebook එකේ තියෙන group 20ක මේ විදිහට පබ්ලිෂ් වෙලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේක බලා ගන්න හරියටම මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් මේක mark as sold කියලා තියෙනවා. ඒ කියන්නේ මේක ලිස්ට් වෙලා තියෙන්නේ අපි ගාව මේ item එක නැති වුණොත්. ඒ කියන්නේ අපි මේක ස්ටොක් නැහැ කියලා දැම්මොත් ඔයාලට පුළුවන් මෙන්න මේක mark as sold කරන්න. ඒ කියන්නේ මේක තවදුරටත් අපි ගාව නැහැ. අපි ගාව ස්ටොක් ඉවරයි කියලා තමයි මේකෙන් කියන්නේ. එතන mark as pending තියෙනවා, edit listing තියෙනවා, delete listing තියෙනවා, more කියලා තියෙනවා. ඉතින් මේක ඔයාලා delete කරන්න පුළුවන් මෙතනින්. මේක edit කරන්න පුළුවන් මෙතනින්. ඒ වගේම මෙතන මං ගාව මේ විදිහ group තුනක් තිබෙන නිසා ඔයාලා බලා ගන්න පුළුවන්. අපි group තුනක මේක දැම්මා. ඒකත් මේ විදිහට පෙන්නනවා. ඉතින් මෙතනින් තව ඔයාලට මේ විදිහට suggest කරනවා join වෙන්න ඕනි group මොනවද කියලා. හරි ළමයි මෙන්න මේ විදිහට තමයි ඔයාලට item එකක් දාගන්න තියෙන්නේ. ඔයාලා බලා ගන්න පුළුවන් අපි දාපු item එක. ඉතින් ළමයි ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට Facebook එකට ගිහිල්ලා market place එකට දාලා ඉවර වෙලා වැඩි orders ගන්න. ඉතින් මෙන්න මෙතනදී විශේෂයෙන් කියන්නේ එක ළඟ දාන්න එපා. සාමාන්‍ය එක item එකක් දාලා විනාඩි 10ක් 20ක් වගේ ඉඳලා ඉවරලා ඊළඟ item එක දාන්න. ඊටත් පස්සේ තව විනාඩි 10ක් 20ක් ගිහිල්ලා ඊළඟ item එක දාන්න. නැත්නම් සමහර අයගේ Facebook එකේ මාකට් ප්ලේස් එක බ්ලොක් වෙලා තිබුණා. අන්න ඒ වගේ ගැටලු වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාලා මම මේ කියන විදිහටම කරන්න. එතකොට මේ විදිහට Facebook account එකක් නැති කට්ටිය ඉන්නවනම් කමෙන්ට් එකක් දායන්න. මම යාළුවත් කියලා දෙන්න account එකක් හදාගෙන වැඩ ටික මුලින්ම කරා යන්නේ කොහොමද කියලා. ඔයාලට මේ වැඩේ සෙට් වුණා නම් මේ වැඩේ තේරුණා නම් ඕකේ කියලා කමෙන්ට් එකක් දායන්න. මොනවම හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම ඔයාලට හැම දෙයකටම රිප්ලයි කරනවා. ඔයාලා එක කමෙන්ට් එකක්වත් මිස් කරන්නේ නැතුව. ඒ වගේම ඔයාලට මෙන්න මේ භාණ්ඩ මිලදී ගන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලට මේ භාණ්ඩ ලබා දෙන WhatsApp channel එකක් තියෙනවා. Resell with LNS අපේ channel එක. ඉතින් මේ channel එකට දවස ගානේ අපි ගාව තියෙන items trending items ටිකක් දානවා. ඉතින් මේ items වල හොඳ sale එකක් ඔයාලට ගන්න පුළුවන්. ඒ items ගන්න ඕනි කට්ටිය පළවෙනි කමෙන්ට් එකේ දාලා තියෙනවා WhatsApp channel එකේ link එක. description එකේ දාලා තියෙනවා. ඔයාලට පුළුවන් මේ link එක touch කරලා ගිහිල්ලා මේ දැම්ම ඔයාලට පුළුවන් අපේ WhatsApp channel එකට join වෙන්න. එහෙනම් ළමයි මෙන්න මේ දේවල් ටික තමයි ඔයාලා විශේෂයෙන් කියන්න තියෙන්නේ. අනිවාර්යයෙන්ම මෙච්චර දවසක් group එකට විතරක් ඔයාගේ WhatsApp group එකට විතරක් item දදා හිටපු කට්ටිය අද ඉඳන් market place එකට දාන්න. වැඩි වැඩියෙන් orders ගන්න. එහෙනම් ඔයාලා හැමෝටම ජයෙන් ජයම වේවා.